මගේ YouTube channel එකට එකතු වෙච්ච ඕගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මේ ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ හිතක් එක්ක පොතක් පළවෙනි වීඩියෝවත් එක්කයි. අද මම කතා කරන්න යන්නේ මහින්ද ප්‍රසාද් මාසිමුල සර් ලියපු මැයි මාර ප්‍රසංගයේ පොත ගැන. මේ පොත ගැන දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මොකද මේ පොත නිකුත් වෙලා දැන් අවුරුදු 2කට කිට්ටුයි. මහින්ද ප්‍රසාද් මාසිමුල සර් කියන්නේ ප්‍රසිද්ධ නවකතාවක් වුණු සෙන්කොට්ටන් නවකතාවේ කතුවරයා. මේක පිටු 108ක පොඩි පොතක් වගේ පෙනුනට මේකේ තියෙන්නේ ලොකු ලස්සන කතාවක්. මේක කියවලා බලන්නම ඕන කතාවක්. මේ පොත ගත්තහම මේක සන්දර්භ ප්‍රකාශනයක් වෙනවා. එතකොට මේකේ පළවෙනි මුද්‍රණය ගැන අපි කතා කළොත් පළවෙනි මුද්‍රණය වෙලා තියෙන්නේ 2023 සැප්තැම්බර් වල. එතකොට මේ මංගාව තියෙන පොත වෙනවා 6 වෙනි මුද්‍රණය. ඒක 2024 පෙබරවාරි. එතකොට මුද්‍රණ 6ක් ගිහින් තියෙනවා මේ අවුරුද්දකටත් වඩා අඩු කාලයක් තුලදී. මාස කිහිපයක් ඇතුළත මුද්‍රණ 6ක් කියන්නේ මේක පාඨක ආදරේ දිනාගත්තු ලස්සන පොතක්. මම මේ 70 පිටුවෙන් නතර වුණා පොඩ්ඩක්. මේ 70 පිටුවේ තියෙනවා ලස්සන ප්‍රකාශයක්. ආදරේ sannivedanaya කරන්න ඕනි ආදරේ භාෂාවෙන්මයි. මොන විදිහකින් හරි අයිති කරගන්න එක ආදරේ නෙවෙයි. ඒක නිකන් දේශපාලඥයෝ කරන තුට්ටු දෙකේ වැඩක් වගේ. එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි. ඉතින් මේක ඒකපාර්ශ්වික ආදරයට ලස්සන ප්‍රකාශයක්. මේ පොත කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමිඳ කියන්නේ පරමාදර්ශී ප්‍රේමවන්තයෙක් කියලා. හැබැයි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආදරය වෙනුවෙන් එහෙම දේවල් කරන්න සමිඳ පිස්සෙක්ද කියලා. ඉතින් මට හිතෙන්නේ නම් සමිඳ කියන්නේ ඒ පරමාදර්ශී ප්‍රේමවන්තයත් ආදරණීය පිස්සත් අතර ඉන්න අලු පාට මිනිසෙක්. තවත් විටක අපිට හිතෙන්න පුළුවන් සංචරණිත් සමිඳට එකපාර්ශ්වික ආදරය කළාද කියලා. සමහර විට සමිඳත් නොදැන සංචරණිත් සමිඳට ආදරය කරන්න ඇති. ඒක අපිට කියන්න බෑ. ඒක දන්නේ ඒ දෙන්න විතරමයි. ඉතින් මේ පොත ඇතුලේ මහින්ද ප්‍රසාද් මාසිමුල සර්ගේ වචනත් හරිම අපූරුයි. ඒ වගේ මේ පොතේ අවසානයේට තියෙනවා QR කෝඩ් එකක්. මැයි මාර ගීතේ රස විඳින්න. ඒක ඕගොල්ලන්ට YouTube එකේ සර්ච් කළත් ගන්න පුළුවන්. මේ පොතේ එක්ක බැඳුණු ගීත ඔයාගේ ප්‍රියතම ගීතේ වෙලා ඇති දැනටමත්. පොත්වලට ආදරය කරන ඔයාලා වෙනුවෙන් කියන්න මට තව දෙයක් තියෙනවා. ඒ තමයි පොතක් පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම පිට කවරයක් දාන්න. හැබැයි ස්ටේපල් කරන්න නම් යන්න එපා. මොකද මම ස්ටේපල් කරන්න ගිහින් වෙලා තියෙන වැඩේ පේනවනේ. ස්ටේප් එකේ පාරේ හිටිනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම පොතකට පිට කවරයක් දැම්මම ඒක සෙලෝ ටේප් එකක් ගහන්න. නැත්තම් ස්ටේපල් කරලා වාගේ පොතේ ස්ටේපල් පාරේ හිටි ටික කාලයක් යද්දි අනිවාර්යෙන් පිට කවරයක් දාන්න. නැත්තම් මේ පොතට ඩැමේජ් වෙනවා. පොතට ආදරය කරන අය දන්නවා පොතකට ඩැමේජ් වුණාම ඒගොල්ලන්ට තියෙන දුක. ඉතින් මට කියන්න තියෙන්නේ එහෙම මිනිස්සුත් ඉන්නවා. මෙහෙම කතාවකුත් තියෙනවා. ඔව් සමිඳ වගේ අය, සංචරණ වගේ අය ඇත්තටම මේ ලෝකේ ඇති. ඉතින් මේ පොතේ මුල තියෙනවා සමහර විට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය. ඉතින් ඔයත් මේ පොත කියවලා නැත්නම් තාම අනිවාර්යයෙන්ම කියවලා බලන්න. පොත් කියවනවා කියන්නේ තමන්ගේ ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කරගන්නවා කියන එක. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ channel එක subscribe කරලා, like කරලා, share කරලා, comment එකකුත් දාන්න. Thanks for watching.